මේ අපේ රටේ වසර කීපයකට කලින් පිහිටවන ලද හෙළබොජුන් සාම්ප්‍රදායික ආහාර රෙස්ටරන්ට් ජාලය පිළිබඳවයි. විශේෂයෙන්ම විදේශීය රටවල් වල ඉඳන් ලංකාවට එන විදේශිකයන් විශාල වශයෙන් මෙම හෙළබොජුන් රෙස්ටරන්ට් වලින් කෑම අනුභව කරනවා. ඔවුන්ට ඕනි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වේලක රස බලන්න. ඉතින් ඒවා විශේෂයෙන්ම කාන්තාවන් විසින් තමයි පාලනය කරනු ලබන්නේ. කියන්නේ ආහාර පිළියෙල කිරීමේ ඉඳලා කැෂියර් දක්වා සියලු දෙනාම කාන්තාවන්. ඒ නගරවල සිටින කාන්තාවන්ට රැකියාවක් ලබා දෙන ක්‍රමයක් හැටියටත් මේක ක්‍රියා කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ලංකාවේ දැන් ජංක් ෆුඩ් නැත්තම් කුණු ආහාර කියලා අපි හඳුන්වන සබ්මැරීන්, බර්ගර්ස්, ස්ප්‍රයිස් වැනි ආහාරත් එක්ක මේ හෙළබොජුන් රෙස්ටරන්ට්ස් යම්කිසි මාකටිං පිළිබඳව ගැටීමක් ඇති වෙනවා. ඒ දැන් හෙළබොජුන් රෙස්ටරන්ට් වලට අන්තර්ජාලයේ කිසිම ප්‍රවර්ධනයක් හරි ප්‍රමෝෂන් එකක් හරි ලැබිලා නැහැ. ඉතින් මේ පිළිබඳ රටේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හොයලා බලන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක මේ හෙළබොජුන් රෙස්ටරන්ට් වලටත් ප්‍රසිද්ධ වීලොග්ස් කරන වීඩියෝ ෆුඩ් බ්ලොග්ස් කරන ලයිෆ්ස්ටයිල් වීලොග්ස් කරන YouTube channel අයිතිකරුවන් හරහා යම්කිසි ප්‍රචාරයක් ලබා දීලා මේවා ප්‍රවර්ධනය කළ යුතුයි. එතකොට රටේ ජනතාව, රටේ විශේෂම දරුවන් මේ ආහාර පිළිබඳවත් හුරු වෙනවා. මේ ජංක් ෆුඩ් නැත්තම් දැනට ඉතා විශාල ලෙස ඇග්‍රෙසිව් ලෙස ක්‍රියාශීලී ලෙස ප්‍රවර්ධනය කරන ජංක් ෆුඩ් වන ෆ්‍රයිස්, බර්ගර්ස්, සබ්මැරීන්ස්, පීසා වගේ කෑම වලට අමතරව මේ හෙළබොජුන් වලින් සපයන රටේ සාම්ප්‍රදායික ආහාර වලටත් යොමු වෙන්න ගොඩක්